ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්න සුවබර මනස YouTube නාලිකාවට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ මේ දරු ප්‍රසූතියකින් පසුව ඇතිවෙන මානසික රෝගී තත්ත්වයක් ගැන. ඉතින් මේ මානසික රෝගී තත්ත්වය ගැන කතා කරනකොට මේක අපේ පැරණන් අපේ මුතු මිත්තන් හඳුන්වලා තියෙන්නේ වැදූගේ සන්නිය කියලා. මොකද්ද මේ වැදූගේ සන්නිය කියන්නේ? ඇත්තටම මේක ලෙඩක්ද? ඔව් ඇත්තටම මේක මානසික රෝගී තත්ත්වයක්. මේක පසු ප්‍රසව විෂාදය කියලා තමයි හඳුන්වන්නේ. ඉංග්‍රීසි භාෂාවේ postpartum depression කියලා හඳුන්වන්නේ මේ රෝගී තත්ත්වය. ඉතින් මේ රෝගයේ රෝග ලක්ෂණ ගැන කතා කරොත් ඒ අතර විශේෂයෙන්ම මේ දරුවාව ප්‍රතික්ෂේප කරනවා. මේ දරුවා කරදරයක් විදිහට තමයි අම්මා දකින්නේ. නැත්තම් දරුවාට කිරි දෙන්නේ නැහැ. ඒ වගේම දරුවෙක් බිහි කරාට පසුව අම්මා කෙනෙක්ට සුව නිින්දක් අවශ්‍යයි සහ නිින්ද යනවා. නමුත් මෙතනදී මවට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම ආහාර අරුචියක් ඇති වෙනවා. ඒ වගේ තව මානසික අවපීඩන තත්ත්වයක් නැති වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දරුවෙක් බිහි කරාට පසුව සාමාන්‍යයෙන් ඇතිවන දේවල් තමයි දරුවට දැඩි ඇල්මක්, ආදරයක්, ඒ වගේම ආහාර රුචිය වැඩි වෙනවා. ඒ වගේම වේසකාරී බව නිසා නිින්ද යෑම වැඩි වෙනවා. ඒ දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි මෙතනදී මේ රෝගී තත්ත්වයක් එක්ක මවකට සිද්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රෝගය වැළඳෙන්න බලපාන හේතු කාරණා ගැන. මේ හේතු කාරණා ගැන කතා කරනකොට මේ පසු ප්‍රසව මව ගැන කතා කරන්න කලින් මේ ගර්භණී කාල සීමාව ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන් මේ ගර්භණී කාල සීමාවේ හෝමෝන වෙනස් වෙනවා. වගේම මේ බාහිර ශරීරයේද වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා නේද? දැන් ගෑනු ළමයෙක් විදියට ඉන්න කෙනා තමයි මේ මවක් විදියට පරිවර්තන වෙන්නේ. එතකොට මෙතනදී මේ අම්මා කියන ලක්ෂණත් එක්ක යාට බාහිර පරිසරයේ සලකන ආකාරය, ඒ වගේම ඇගේ ශරීරයේ සිදුවෙන ඉතා විශාල වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් වලට මේ අම්මා එකපාර තමයි මේ හැඩ ගැහෙන්නේ. එතකොට යම්කිසි මානසික අවපීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අපහසුතාවත් එක්ක මෙයාට මේ ගර්භණී තත්ත්වයට මුහුණ දෙන්නට මේ බාහිර පරිසරේ නැත්තම් ස්වාම පුරුෂයා, නැන්දම්මා, ඒ අම්මා, ඒ වැඩිහිටි පාර්ශවයෙන් ලැබෙන උදව් උපකාර විශේෂයෙන්ම බලපානවා. ඒ වගේම තමයි දැන් දරුවා බිහි කරාට පසුව ගොඩාක් අය දරුවා ගැන අවධානය යොමු කරනවා මිසක් අම්මා ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් මෙතනදිත් අම්මා දැඩි ලෙස කම්පන තත්වයකට පත් වෙලා තමයි ඉන්නේ. මොකද දරුවා බිහි කරන වෙලාවේදී යම් වේදනාවලට ශාරීරික මානසික වශයෙන් වේදනාවලට මුහුණ දීලා ඉන්නේ. ඉතින් ඇයටත් ආදරය, කරුණාව, රැකවරණය ඒ දේවල් ඇය ගැන සොයා බැලීමත් අත්‍යවශ්‍යයි මෙතනදී. සාමාන්‍යයෙන් මවක් දරුවෙක් බිහි කරාට පස්සේ දවසක 2ක 3ක කාලයක් වගේ යම්කිසි නුරුස්සන ස්වභාවයන් ඒ වගේ දේවල් දකින්න පුළුවන්. මොකද ඇය මුණ දීලා තියෙන අත්දැකීම් රාශියක් එක්ක ඇය ටිකක් කම්පණයටපත් වෙලා ඉන්න පුළුවන්. නමුත් මේක දීර්ඝ කාලීනව සතියකට වඩා දෙකකට වඩා මේ තත්ත්වය තියෙනවා නම් දරුවා ප්‍රතික්ෂේප කිරීම දක්නට පුළුවන් නම් අර නිින්ද නොයෑම, ආහාර අරුචිය ඒ වගේ දේවල් තියෙනවා නම් ඒක රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ පසු ප්‍රසව විෂාදය කියන තත්ත්වය වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි නිසි ප්‍රතිකාර වලට යොමු කළ යුතුයි. ඉතින් මම ඔයත් ආදරණීය මවක් වෙන්න ඉන්න කෙනෙක් නම් මට ආදරෙන් මතක් කරන්න තියෙන්නේ ඔයාලත් මේ මානසික සතුට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ මානසික සතුට සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න හැම නිතරම විශේෂයෙන්ම අනවශ්‍ය දේවල් ගැන හිතන්නේ නැතුව මානසික සතුට රැකගන්න. ඒ වගේම ආදරණීය ස්වාම පුරුෂයන්ට, නැන්දම්ලාට වටේ පිටේ කියන්නේ අපේ සමාජයේ නැත්නම් ගෙදර සමාජිකයන්ගෙන් ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාලා වෙනදට වඩා මෙයාට ඇත්තටම ආදරය, කරුණාව, සැලකිල්ල අත්‍යවශ්‍යයි. ඒක කායික මානසික පැත්තෙන් දෙපැත්තෙන්ම. ඉතින් ඒ නිසා කායික පෝෂණය ලබා දෙනවා වගේම මානසික සතුටත් ඇයට ලබා දීම, ඇව සැහැල්ලුවෙන් තැබීම ඕගොල්ලන්ගේ ඇත්තටම යුතුයකමක්, වගකීමක්. ඉතින් අපි හැමෝම මේ නවජීවයක් ලබා දෙන්න සූදානම් වන නවජීවයක් ලබා දුන් මවකට මානසික වශයෙන් සිදුවෙන නැත්නම් කායික වශයෙන් සිදුවෙන මේ දරා ගැනීම ඒ දේවල් සියල්ලට මුහුණ දීමට ඔවුන්ට ශක්තියක් වෙමු කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.